මට ටිකෙන් ටික මගේ ගම මගෑරෙනවා. මම ආසයි මේ විදිර නිදහස් ජීවිතයක් ගෙවන්න. හැබැයි මට තියෙන වැඩ එක්ක මේ දේවල් මගෙන් ඈතර ගිහින් තියෙන්නේ. අපි හැමෝගෙම ජීවිත ගැන මිනිස්සු පිටින් බලල එක කතා කිව්වට අපි තමයි අපේ ජීවිතවල තියෙන හරිම කතාව දන්නේ. ඒ නිසා පිටින් බල කාටවත් කතා ලියන්න තියන්නේ නැතිව අපිම අපේ කතාව ලියාගන්න ඕන. ඒක තමයි මගේ ඔළුවේ හැම වෙලේම වැඩ කරන්නේ. මම හිතින් මාර හයිය මනුස්සෙක් වුණත් මටත් ඔයාලට වගේම කිසිම වැඩක් කරන්න හිතෙන් නැති අවස්ථා එනවා. ඒ වගේ තැන්වලදී මට තියෙන්නේ එකම බෙහෙතයි. මගේ වීඩියෝස් මුලින්දම් බලන කෙනෙක්ටන් ඒක දන්නවා. ඒ තමයි මේ වගේ නිස්කලංක පරිසරයට ගිහින් තනිවෙන එක. එහෙම නැත්තම් මුහුදත් දිහා බලන් ඉන්න එක. මට තේරෙන්නේ එහෙම කරාම ලැබෙන මානසික නිදහස කොහොම විස්තර කරන්නද කියලා. හැබැයි මම මේ නිදහසට මාරම කැමතියි. හෙලෝ ගයිස්, අද බ්ලොග් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම ඊයේ මාළඹේ ඉඳන් ගෙදර ආව පොඩි වැඩ ටිකක් තියෙන නිසා. ඉතින් අද 5 එකේ ඕඩර්ස් දෙකකුත් තියෙනවා. ඊට පස්සේ තා පොඩි වැඩ ටිකකුත් තියෙනවා. ඉතින් අපි බලමු අද බ්ලොග් එකේ මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මට අද ගන්න තියෙන ඕඩර්ස් දෙක. ඉතින් මුලින්ම තියෙන $40ක ඕඩර් එකක්. ඊට පස්සේ අපහු තියෙන $25ක ඕඩර් එකක්. ඉතින් අපි බලමු $40 ඕඩර් එකේදී මට මොනවද කරන්න තියෙන්නේ කියලා. යාළුවනේ මේ දවස්වල සම්පූර්ණයෙන්ම මේ ජීවන රටාව වෙනස්ලා ඉන්නේ. මේ මොකද කිව්වොත් කලින් ගෙදර වගේ නෙමෙයිනේ. බෝඩිම එකදගෙන වැඩියත් කරලා මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. තව සද්ද පද්ධති වැඩ කරන්න බෑ දෙයක්. ඉතින් ඒකත් මම හදාගන්න ඕනේ. ඒක පොඩි අඩුපාඩුවන්නේ තියෙන. ඉතින් ඔයගොල්ලෝ නේ ෂේප් එක වැඩ යනවා. මට කරන්න දුන්න පළවෙනි ඕඩර් එකේදී ක්ලයන්ට් රික්වයර්මන්ට්ස් දෙකේ තියෙන පැන්ස් තුනක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒකේ පැන්ස් තුනේ තිබ්බ රික්වයර්මන්ට්ස් ටික මම මෙතනින් පස්සේ ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ ක්ලයන්ට් ඒ රික්වයර්මන්ට්ස් ටික. ඉතින් ඔයාලට මෙතන බැලුවොත් පේනවනේ ඩිසයින්ස් පහක් හදන්න තියෙනවා. ක්ලයන්ට් මුලින්ම කතා කරේ මුලින්ම ඩිසයින්ස් තුනක් හදලා බලමු කිව්වා. ඊට පස්සේ ඒ ඩිසයින්ස් තුන ඕකේ නම් ඉතුරු ඩිසයින්ස් දෙක හදමු කිව්වා. ඉතින් මුලින්ම ඒ ඩිසයින්ස් තුනේදී කරන්න තියෙන්නේ මුලින්ම ඉල්ලලා තියෙනවා ජෙනරික් ටූල් යූස් කරලා පැන් එකක් හදන්න තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක විදිහට තියෙනවා ඇමරිකන් තීම් එකේ පැන් එකක්. ඊට පස්සේ තුන්වෙනි එකේදී ඉල්ලලා තියෙන්නේ ඉලෙක්ට්‍රීෂියන්ස් වලට ගැලපෙන විදිහේ පැන් එකක්. ඉතින් අපි බලමු මේ ඩිසයින්ස් ටික හැදුනේ කොහොමද කියලා. සමහර අය ඉන්නවනේ මේ මට ජොබ් එකක් තියෙනවා මට කාලේ නෑ මේ දේවල් try කරලා බලන්න එහෙම කියලා ඉන්න ඉන්නවනේ. ඉතින් Tamanට උමනාවක් තියෙනවා නම් කාලේ හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් නිදාගන්න එක අඩු කරලා අලුත් දෙයක් හොයන්න මහන්සි වෙලා එහෙම කරොත් මං හිතනවා ඕන කෙනෙක්ට ඒ දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ උමනාව තියෙන්න ඕන Tamanට. ඉතින් මට සමහර අය මම මගේ පර්සනල් මං එන මැසේජ් වලට පුළුවන් තරම් රිප්ලයි කරනවා. ඒක ඔයාලා දන්නවා. ඉතින් මට මැසේජ් ආපු අයට මම ඉතින් සමහර අයගෙන් එන රිප්ලයි එක තමයි. ඒ කියන්නේ එයාලට උමනාවකුත් නැහැ. ඒ වුණාට ඉතින් මේ දේවල් කරන්නත් ඕනේ. ඉතින් එහෙම කරන්න බෑ ඇත්තටම. Tamanට උමනාව තියෙන්න ඕන මේ දේවල් වලට මහන්සි වෙන්න, අලුත් දෙයක් හොයන්න. අර නිකන් ඉඳලා සල්ලි හොයන්න කියන්නේ එහෙම ඇත්තටම බෑ. ඒ කියන්නේ නිකන් ඉඳලා සල්ලි හොයනවා නම් ඉතින් මමත් කැමති එහෙම සල්ලි හම්බ වෙන විදියක් තියෙනවා නේද? ඇත්තටම එහෙම නිකන් ඉඳලා සල්ලි හම්බෙන්නේ නැහැ. මේ තියෙන්නේ පළවෙනිටම හදාගත්තපු ජෙනරික් ටූල් වලින් හදපු ඩිසයින් එක. ඉතින් ඒකේදී ඔයාලට බලුවොත් පේනවා එකම අර කලර් වේජ් එකකට ගිහිලා තියෙන එලිමන්ට් සෙට් එකම. ඒත් එක්කම මේ තියෙන මම හදාගත්තු දෙවෙනි පැටර්න් එක මේක නම් ඇමරිකන් තීම් එකට ගියපු ඩිසයින් එකක්. ඉතින් මේක එලිමන්ට්ස් වලට පස්සේ ඔයාලට පේනවනේ. ඊට පස්සේ මේ තියෙන ඉලෙක්ට්‍රීෂියන්ස් ලට හදපු පැටර්න් එක. ඒකෙත් ලොකු එලිමන්ට් සෙට් එකක් නැහැ. ඉතින් අර එකම විදියට යන එලිමන්ට් සෙට් එකක් තමයි තියෙන්නේ. මට ඊට පස්සේ ගන්න ප්‍රොජෙක්ට් එකේදී ක්ලයන්ට් රික්වයර්මන්ට්ස් විතර දාලා තියෙන්නේ මේ එයා ඇත්ත ඉමේජස් ටිකක් දාලා තියෙන එලිමන්ට් වල. ඊට අමතරව එයාට ඕන එයාගේ ඔළුවේ තියෙන මැසේජ් එක මහා හැල්ලක් විතර දාලා තියෙනවා මේ රික්වයර්මන්ට් එක විදියට. ඉතින් සමහර තැන් තේරෙන්නේ නැහැ. වෙන ගේමක් ගහලා ඒක තේරුම් අරගෙන මේ මට තේරෙන විදිහට මම පැටර්න් එක හැදුවා. ඉතින් ඩිලිවර් කරලා බලමු කොහොමද රිවිෂන් ඉල්ලුවොත් රිවිෂන් එකේදී කියන දේවල් අපව හදලා දෙන්න වෙනවනේ. ඉතින් මම මෙතනින් පස්සේ ඔයාලට මේ පැටර්න් එකේදී හදන තිබුණ දේවල් ටික පෙන්නන්න. මේ තියෙන මම හදාගත්තු ඩිසයින් එක. ඉතින් මේ එක එක එලිමන්ට් වලට කියන නම් තියෙනවා. මට ඇත්තටම මේ නම් ටික නම් මතක නැහැ. කොහොම හරි මෙතන 1 2 3 4 5 එලිමන්ට් 5ක පැටර්න් එකක්. මේ තියෙන පැන් ටෙම්ප්ලේට් එක. ඉතින් මේකේ අපි බලමු මට ෂුවර් නෑ මේ ප්‍රොජෙක්ට් එකේ එකපාරින්ම මේ ඕඩර් එක කම්ප්ලීට් වෙයිද කියලා. මේ හරියටම රික්වයර්මන්ට්ස් එක තේරෙන්නේ නැහැ ඇත්තටම ගුවොත්. ඉතින් අර මැසේජ් එක අපි අපේ තියෙන දැනුමත් එක්ක මේ මැසේජ් එක තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මට හිතෙනවා මේකේ ආපහු රිවිෂන් එකක් එයි කියලා මේ පොඩි වැරදි වලට. ඉතින් බලමු අපි මේක ඩිලිවර් කරලා බලමු. අද බදාදා දවසක්. ඉතින් ආපහු මම සිකුරාදා යනවා මේ
පෝඩිමට මට ලෙක්චස් තියෙන්නේ සෙන්සුරාදායි රිදයි ඉතින් මංවලට කිව්වද කියලා මට මතක නැහැ කලින් බ්ලොග් එකේ තියෙන්නේ මම වීකෙන්ඩ් බැච් එකට තමයි දාලා තියෙන්නේ ඉතින් ඒක නිසා මට ලෙක්චර්ස් තියෙන්නේ මේ සෙනසුරාදා රිදයි ගොඩක් ලෙක්චර්ස් තියෙන්නේ ඉතින් ඒක නිසා මට සති දවස් ටික වැඩ ටිකක් කරගන්න පුළුවන් ඒ වුණත් ඉතින් අර කැම්පස් එකේ අර තාම වැඩක් සෙට් වුණේ නැහැ ලකුවට ඉතින් වැඩ සෙට් වුණාට පස්සේ අර සති දවස් ටිකක් කරන්න වෙනවා MacBook use කරන කවුරු හරි ඉන්නව නම් ඔයාලගේ ස්ක්‍රීන් එකේ අර ඇඟිලි පාරවල් හිටිනේ ඕ මාර හිසර දෙයක් නේ ඔක මොනව කරත් යන්නේ නැහනේ ඉතින් මට ඒකට සුපිරි මේ item max සෙට් වුණා මෙන්න මේක ටිස්ට කියලා කියන්නේ මේ කිසිම ස්පොන්සර් කෙරෙලත් එහෙම මුකුත් නෙවෙයි මට මේක සෙට් වුණා. ඒ කියන්නේ මේක ගණන් රුපියල් 3900 කරේ 4000 කරේ මට මතක නැහැ හරියටම ගාන 4000ක් වගේ වුණා කොහොම හරි. මේකත් එක්ක අර මයික්‍රෝෆයිබර් මේ රෙදි කෑල්ලකුත් එනවා. මේකෙන් චූටි මේ ස්ප්‍රේ දෙකක් අර රෙදි කෑල්ලට දාලා ස්ක්‍රීන් එක පිටාවට පස්සේ සම්පූර්ණයෙන්ම යනවා. ඒ කියන්නේ පොඩි ඇඟිලි පාලක්වත් හිටින්නේ නැහැ. මගේ වීඩියෝස් බලන්න නිකන් කම්පියුටර් පිස්සුව තියෙනවා. ඔය IT පැත්තට ටිකක් ආසට්ටියනේ. ඒ කියන්නේ කම්පියුටර් වලින් ඔය ලැප්ටොප් පිස්සුවා නම් මනන් තියෙන කට්ටියනේ. මට තියෙන චූටි ලෙඩක් වගේක් මම ඔයාලට කියන්න. දැන් මේ මෙන්න මේකේ මොනිටරේ චුට්ටක් මැදින් හීල්ලා තියෙනවා. ඕක දැන් වෙලා අවුරුදු 2කටත් වැඩි. ඉතින් අර ඒක තාමත් නිකන් අවුල් වගේ නිකන් දුකයි වගේ අර නිකන් මට කියන්න තේරෙන්නේ නැහැ මේ ෆීලින් එක කොහොමද කියලා. ඊට පස්සේ මෙන්න මේක මේ මොකක් හරි ලැප්ටොප් එකට චුට්ටක් ලාවට හීරුණත් අවුල්. ඔන්න ඔහම කියන්නේ නිකන් ලෙඩක් නෙමෙයි මට කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. අර එහෙම ඒ කියන්නේ මට දැනගන්න ඕන මේ වගේ තව කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් එහෙම කියන්නේ ඒ වගේ දැනෙන කවුරු හරි ඉන්නවනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඔය වුණාද ඔය? මේ මොකද මේ දුඹුරු පාට වෙලා? කන්න අයියෝ ඇඟ සේරම ජරාවනේ කොහෙද ගියේ ඈ කොහෙද ගියේ ඔයාලා අහලා තියුන්නේ මගෙන් ටයිම් එක මැනේජ් කරගන්න කොහොමද කියලා. ඉතින් ඒකට මම කරන දේ නම් ඉතින් මම නිදි මරනවා. ඉතින් සාමාන්‍යයෙන් මම උදේ 4 5 ඔය ටයිම් එක කරගෙන අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් ඒක අර මුලින් පුරුදු වෙන ගන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ අවුලක් නැහැ. මට ඔය සමහර එක්සෑම් තියෙන දවස්වලට එහෙම මම සම්පූර්ණයෙන් කලින් ගොඩක්ම වැඩ කරගෙන ඉන්නේ නෙවෙයි. මම කලින් දවසේ වැඩ කරලා ඔහොම යන කෙනෙක් තමයි මම. ඉතින් එතකොට මම කලින් දවසේ රෑ නිදි මරලම පාඩම් කරලා ගිහිල්ලා මේ එහෙම නිදා ගන්න නැතුව ගිහිල්ලා මේ විභාග ලියනවා. ඉතින් මම දන්නවා මේක හොඳ නෑ ඇත්තටම දවසට පැය 6ක් නිදා ගන්න ඕන. ඉතින් මම try එක දෙනවා කොහොම හරි දවසට පැය 6ක් නිදා ගන්න කොයි වෙලාවක හරි. මේ ඒතර දැනට කරන්න දෙයක් නැති කමට ඉතින් ගොඩක් නිදි මැරෙනවා. ඔන්න ඒ තමයි අද vlog එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට මගේ වීඩියෝස් වලින් යන්න දෙයක් තියෙනවා නම් පුළුවන් නම් like එකක් දාලා support එකක් දෙන්න. මොකද මේ මගේ අර වීඩියෝස් දානවා අඩු නිසා මගේ channel එකේ අර කලින් තිබුණ reach එකක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් පුළුවන් නම් like එකක් දාලා support එකක් දෙන්න. ඉස්සරහට මම දන්න දේවල් මම ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. Thank you.